චමිල ලස්සන නමක් නේ. හොඳයි. දැන් අපි අහන්න යන්නේ ජේසුස් වහන්සේ තුලින් අපි ඇවිල්ලා මේ කරන සේවය තුලින් ඔයා මොනවද දැක්ක දේවල් ඒක යන්නේ ඔයාට තමයි කියන්නේ මොනවද දේවල් දැක්ක ඔයාට හිතේ තියෙන අදහස් මොකක්ද මේ සේවය පිළිබඳ මට නම් මේ සේවය ගොඩක් වටිනවා මොකද අපි ජීවිතේ වැටි නැකිට හිටියේ මේ ඇත්තටම අපි දෙවියන් වහන්සේ තුල ගෙදර ඉඳගෙන මම යාඥා කරා මට බලගතු දේවගතිවරයෙක් දෙන්න කියලා. දැන් අවුරුදු කීයක් ඔයා ඒ ශාස්ත්‍රයේ ගාව මම තමත් සමගම පල්ලි ගියා. අවුරුදු කීයක්ද? දැන් අවුරුදු 25ක් විතර වෙනවා. ඕකේ. ඊට පස්සේ නැවතිලා තමයි දැන් මේ ආයෙ යන්න ගත්තේ. ඊට පස්සේ ආයෙ අලුතෙන් පටන් ගත්තට පස්සේ මහා ගොඩාක් දේවල් මගේ ජීවිතය තුල වුණා. මේ දෙවියන් වහන්සේ පුදුම දේවල් කරා. මේ සේවය පිළිබඳව මොනවද අපි මේ සේවයක් කරන්න ඇවිල්ලා මොනවද වෙන්නේ මේ අපි යාත්‍රා කරනකොට මොනවද දේවල් වෙන්නේ දැක්කුනේ. ඔයාගේ ඇස් දෙකට දැකපු දේවල් මොනවද වෙලා තියෙන්නේ? ඇත්තටම අපේ දේවගතිතුමා තුලින් දෙවියන් වහන්සේ ලෙඩසුව කරනවා. සෝහුණියන් වල බල කඩලා ඒ වස්තුවේ ගෙනත් දෙනවා ජීවිතවලට. එතකොට මොකද යක්ෂ බලපෑම් තියෙන ඒවා ඉවත් කරනවා. ඔයාට දැනීම දැකපු දේවල්? ඔව්. දෙවියන් වහන්සේ එතකොට අර මොකද්ද මේ අංශභාග රෝගීන් සුව කරලා තියෙනවා. මේ මහත් කරුණාවක් මේ ප්‍රාදේශීය ප්‍රදේශය තුල දේවගතිවරයා තුලින් දෙවියන් වහන්සේ පුදුම දේවල් කරලා තියෙනවා පරිදි. මාස්ටර්ගේ නම දන්නවද? දන්නවා. මොකද්ද? මම දන්න විදිහට නම් ජයවර්ධන කියලා තමයි මම දන්නේ. හොඳයි.